භෝග වගාව කෙරෙහි ප්‍රධාන පාංශු සංඝටකවල බලපෑම විස්තර කරන්න. භෝග වගාව කෙරෙහි ප්‍රධාන පාංශු සංඝටක බලපායි. ඒවා නම් පාංශු ජලය, පාංශු වාතය, පාංශු ජීවීන් හා පාංශු ඝන ද්‍රව්‍ය වේ. පාංශු ඝන ද්‍රව්‍ය පාංශු ඛනිජ හා පාංශු කාබනික ද්‍රව්‍ය ලෙස දෙවර්ගයකි. පාංශු ජලය භෝග වගාවන් කෙරෙහි විවිධ අයුරින් බලපායි. ඒවා නම් පසේ ඇති බොහෝ පෝෂක ශාකයට උරා ගැනීමට ජලය අවශ්‍ය වේ. බිම් සැකසීම සඳහා පාංශු ජල ප්‍රමාණය උචිත අවස්ථාවේ පැවතිය යුතුය. පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාවලි සඳහා පාංශු ජලය අවශ්‍ය වේ. බීජ ප්‍රරෝහණය සහ ශාක වර්ධනය සඳහා පාංශු ජලය අත්‍යවශ්‍ය වේ. ශාකවල මුල් වර්ධනයට, පසේ ඇති බීජ ප්‍රරෝහණයට, පාංශු ක්ෂුද්‍රජීවීන්ගේ ශ්වසනයට හා ක්‍රියාකාරීත්වයට පාංශු වාතය වැදගත් වේ. පාංශු වාතය දුර්වල වුවහොත් ශාකවලට රෝග ඇතිවේ. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට සහ පසේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට පාංශු ක්ෂුද්‍රජීවීන් වැදගත් වේ. ගැඩවිලා වැනි පාංශු ජීවීන් මගින් පාංශු වාතනය දියුණු වේ. සමහර පාංශු ජීවීන් ශාක මුල්වලට රෝග ඇති කරයි. පසේ කැටායන හුවමාරුව පවත්වා ගැනීම සඳහා මැටි ඛනිජ වැදගත් වේ. පාංශු ඝන ද්‍රව්‍ය මගින් ශාක සවිවීමට අවශ්‍ය උපස්තරය ලබා දෙයි. පාංශු කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම මගින් පසට පෝෂක ලබා දෙයි. පාංශු කාබනික ද්‍රව්‍ය මගින් පසේ ජලය රඳවා තබා ගැනීම වැඩි කරයි. පසේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි කිරීමට උපකාරී වේ. පාංශු කාබනික ද්‍රව්‍ය මගින් පාංශු ව්‍යුහය වැඩි දියුණු කරයි.